අපි 2024 ධාරා විද්‍යුත් MCQ ටික බලමු. ඒකේ ප්‍රශ්න විදිහට අපිට ලැබිලා තියෙනවා 18 24 26 34 කියන ප්‍රශ්න. පළවෙනියටම 18 වෙනි ප්‍රශ්න දිහා බැලුවොත් ඒකේ කියනවා රුපියල දැක්වෙන පරිදි ප්‍රතිරෝධක 5ක් සහ බැටරියක් සම්බන්ධ කොට ඇත. බැටරියේ විදුලියාම්ප බලය 6 වෝල්ට් වන අතර එයට නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. R4 ප්‍රතිරෝධකය හරහා වෝල්ටිතාව කොපමණද? හරි. දැන් එතකොට එයා දීපු පරිපථය තියෙනවනේ මෙතන. මම මේ පරිපථය ඇඳගත්තොත් මෙන්න මෙහෙම එන්නේ. මෙතන බැටරියක් තියෙනවා 6යි වෝල්ට් එක. ඊට පස්සේ මෙතන 50ක ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන 50ක ප්‍රතිරෝධයක් තියෙනවා. ඊළඟට මෙතන 60ක් තියෙනවා. මෙතන 30ක් තියෙනවා. ආයෙත් මෙතන 30ක් තියෙනවානේ. හරි. මේක විසඳන්න ලේසියි. අපිට මේ විදිහට බැලුවොත් මෙතන 60යි 30යි. 60යි 30යි කියන්නේ 20යි. හරි. මේ දෙකේ සමකයේ 20ක් වෙනවා. එතකොට 20යි මෙතන 30යි 50ක් වෙනවා. 50යි 50යි සමාන්තරගත වෙනවා. ඒ කියන්නේ මෙතන ධාරාව සමානව බෙදීමක් වෙනවානේ. ඒ කියන්නේ මේ පාරේ යන ධාරාවයි මේ පාරේ යන ධාරාවයි සමානයි. එතකොට මෙතන ප්‍රතිරෝධ වල පරස්පරයේ ධාරාව බෙදෙනවා 60ට 30 කියන්නේ 2ට 1. 2ට 1 නම් මෙතන 2යි i වුණොත් මෙතන i වෙන්න ඕන. කියන්නේ 2යි i. එතකොට මෙහෙන් එන්න ඕන 3යි i ධාරාව. නේ? i 2යි i කියන්නේ 3යි i. එතකොට මෙහෙන් යන ධාරාව මේකට සමාන වෙනවා. හේතුව මෙතන සමග ප්‍රතිරෝධයත් 50යි මෙතනත් 50යි කියන්නේ මෙතන 3යි i. එතකොට බලන්න මේ සංදීදී මෙහෙට 3යි i මෙහෙට 3යි i කියන්නේ මේ පැත්තේ ඇවිල්ලා කියනවා 6යි i ධාරාවක්. එතකොට මට මෙන්න මේ කෑල්ල අරගෙන කර්චොෆ් දාලා බැලුවොත් ඒ කෑල්ලෙන් ලියන්න පුළුවන් 6 සමානයි 6යි i වාරයක් 50 මෙන්න මේ ටික 6යි i වාරයක් 50 ධන මේ ටික 3යි i වාරයක් 50. එතකොට මෙතන 9යි i නේ 6 සමානයි 9යි i වාරයක් 50. ඕකෙන් අපිට i වලාගේ සෙව්වොත් i සමානයි 6 2යි 9 3යි 50. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ R4 හරහානේ. R4 කියන්නේ මෙන්න මේ 30 ඕම් හරහානේ. එයා හරහා v සමානයි R දැම්මොත් 2යි i වාරයක් 30. 2යි i වාරයක් 2යි i කියන්නේ 2 බෙදීම 3 වාරයක් 50 වාරයක් 30. බිඳුවට බිඳුව කැපෙන 3 කැපෙනවා. 4 බෙදීම 5ක් 4 බෙදීම 5ක් කියන්නේ 0.8ක් නේ. 0.8යි වෝල්ට්. එහෙනම් දෙවෙනි උත්තරේ එන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24 දී අපිට තියෙනවා නියත උෂ්ණත්වයක පවත්වා ගනිමින් ඒකාකාර ලෝහ කම්බියක් හරහා I ධාරාවක් ගලයි. පහත දැක්වෙන කුමන ප්‍රස්ථාරය කම්බියේ I ධාරාව සමග කම්බියේ ක්ෂමතා උත්සර්ජනය විචලනය වඩාත් හොඳින් නිරූපණය කරයිද? ඒකාකාර ලෝහ කම්බියක් තියෙනවා කියලා කියන්නේ. ඒකාකාර ලෝහ කම්බියක්. ඒතර මේකේ ප්‍රතිරෝධය දිගටම නියතව තියෙනවානේ. මේක තුලින් ධාරාවක් යනවා. අපි මේ පැත්තට යන්නත් පුළුවන් අනිත් පැත්තට යන්නත් පුළුවන්. හරි. ඔය විදිහට. මෙතන ක්ෂමතාව ලිව්වොත් P සමානයි I වර්ගය R. මෙතන ලිව්වත් P සමානයි I වර්ගය R නේ. එතකොට I වලගේ බිඳුව නම් ක්ෂමතාව බිඳුවයි. එතකොට බිඳුවේදී බිඳුව තියෙන්නේ 1යි 2යි 3යි. මේ දෙකේ එතකොට බිඳුවට බිඳුව නෙමෙයිනේ. ඒකයි ඉන්නේ. ඊළඟට I වලගේ එකක් වුණොත් මේ ඕනම අවස්ථාවක එකේ වර්ගය 1යි එක වාරයක් R කියන්නේ R. ඊට පස්සේ I වලගේ දෙක වුණොත් දෙකේ වර්ගය 4ක් වෙනවනේ. එහෙනම් රේඛීය විචලනයක් වෙන්න බෑ. මෙන්න මේ වගේ වක්‍ර විචලනයක් වෙන්න ඕන. දැන් මෙතන P සමානයි R නියතයක් වාරයක් I වර්ගයෙන්. ඒතර අපිට P සමානයි මොකක් හරි නිකන් VI වගේ එකක් ඇවිල්ලා තිබුණා නම් ඒ කියන්නේ අපි මේක නියතයක් විදිහට හිතුවොත් අර මෙතන නියත මේ පදයක් වාරයක් I ගාවොත් y සමානයි mx. සරේඛාවක්. ඒතර මේක දර්ශකයකට වඩා වැඩි නම් මේ පැත්තට හැරෙනවා. දර්ශකයකට වඩා අඩු නම් මේ පැත්තට හැරෙනවානේ. එහෙන් බැලුවොත් තුන්වෙනි
පිළිතුර i වර්ගයක් තියෙන්නේ. එතකොට පිළිතුරු අංක 3 කියලා ගන්න පුළුවන්. ඊළඟට 26 වෙනි ප්‍රශ්නය. 26 වෙනි ප්‍රශ්නයේදී රූපේ පෙන්වා ඇති AB විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර් 100ක් වන අතර ප්‍රතිරෝධය ඕම් 10ක් වේ. එය R ප්‍රතිරෝධයක් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගෙන හැකි විදුලියාංක බලය 2 වෝල්ට් කෝෂයක් සමග ශ්‍රේණිගතව සම්බන්ධ කොට ඇත. කුඩා 10 මිලිවෝල්ට් විදුලියාංක බලයක් සහිත ප්‍රභවයක් සඳහා සන්තුලන දිග සෙන්ටිමීටර් 40ක් වන බව සොයා ගන්නා ලදී. R වල අගය. හරි. දැන් එතකොට මෙතන කම්බිය ගත්තයින් පස්සේ මෙන්න මේ විභවමාන කම්බියේ සෙන්ටිමීටර් 40කම තියෙන්නේ මිලිවෝල්ට් 10යි. 40යි. එතකොට මෙතන තියෙනවා මීටරයක් දිග කම්බිය සෙන්ටිමීටර් 100ක් දිග. එතකොට මේ සෙන්ටිමීටර් 100 ඇතුලේ පවතින විභවය 10 බෙදීම 40 වැඩි කිරීම 100 නේ. එතකොට අපි මෙතන ලැබුවොත් 25 මිලිවෝල්ට්. මිලිවෝල්ට් 25ක් තමයි මෙතන අපි ගාව තියෙන්නේ. එතකොට මිලිවෝල්ට් 25 නම් අපි මෙතනින් දෙනවා වෝල්ට් දෙකක්. වෝල්ට් දෙකක් කියන්නේ කීයද? 2000ක් මිලිවෝල්ට්. එතකොට මිලිවෝල්ට් 2000ක් දීලා තියෙද්දි මේ කම්බිය හරහා සම්පූර්ණයෙන් තියෙන 25යි. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා කීයක් තියෙන්න ඕනද? මේ ප්‍රතිරෝධය හරහා 2000 ඍණ 25ක්. ඒ කියන්නේ 1975ක් තියෙන්න ඕනේ. එතකොට මේ කම්බියේ ප්‍රතිරෝධය ඕම් 10ක් කියනවනේ. මෙයාගේ ප්‍රතිරෝධය R. යම්කිසි විභව බෙදා ගැනීමක් කරනවා නම් ඒ බෙදෙන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයට. එහෙනම් R බෙදීම 10. ප්‍රතිරෝධ අතර අනුපාතය සමාන ඒ අතර විභව අතර අනුපාතය 1975 බෙදීම 25 නේ. මෙයා 1975 මිලිවෝල්ට් මෙයා හරහා 25යි. ඒතර මේක කපලා දැම්මොත් අපිට R සමානයි 790ක් විදිහට ගන්න පුළුවන්. හරි. සුළු කරලා බලන්න 790ක් වෙනවා. ලස්සනට සුළු වෙනවා. ඒ කියන්නේ උත්තරය අංක 1 26ට 1. ඊළඟට අපිට 34 වෙනි ප්‍රශ්නය තියෙන්නේ. 34 වෙනි ප්‍රශ්නය. මෙතන තියෙනවා. ඒක කියන්නේ රූපයේ දැක්වෙන ආකාරයට සමාන්තරගත ප්‍රතිරෝධක කටලයක් සහ ශ්‍රේණිගත ප්‍රතිරෝධක කටලයක් සම්බන්ධ කර ඇත. ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධ අගයන් සමාන හෝ සමාන නොවිය හැකි. ඒවා සමාන වෙන්නත් පුළුවන්ලු නොවෙන්නත් පුළුවන්ලු. පහත කුමන ප්‍රකාශයේ සෑම විටම සත්‍යයි. ඒ කියන්නේ මේකේ නිවැරදි ප්‍රකාශය අහන්නේ. ශ්‍රේණිගත නිසා මේ ටික එකතුව මෙතන තියෙන උපරිමයටත් වඩා වැඩි. මේ ටික සමාන්තරගත නිසා මෙතන මේ සමාන්තරගත ටිකේ සමකය එතන තියෙන කුඩා එකටත් වඩා කුඩායි. හරි. හැබැයි ඒ ටික මේකට අන්තිම එකතු වෙන නිසා මුළු එක ආයිත් වැඩි වෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධක කට්ටලයේ එක් ප්‍රතිරෝධකය හරහා ධාරා එකම වේ. නෑ මේගොල්ලෝ සමාන වුණොත් එහෙම වෙනවා. නමුත් අසමාන වෙන්නත් පුළුවන් කියනවනේ. ඒ නිසා ධාරාව සමානයි කියන්න බෑ හැමතිස්සෙම. ප්‍රතිරෝධ අසමාන නම් ධාරා ප්‍රතිරෝධවල පරස්පරයට බෙදෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ගාන ගත්තා වගේ මේ ගාන ගත්තා වගේ. ඊළඟට ශ්‍රේණිගත ප්‍රතිරෝධක කට්ටලයේ එක් ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතා බැස්ම එකම වේ. වෝල්ටීයතා බැස්ම එකම වෙනවලු ශ්‍රේණිගතන. එතකොට මේකේ අපි ගත්තොත් ප්‍රතිරෝධ අසමාන නම් විභව බැස්ම සමාන වෙන්න බෑ. ප්‍රතිරෝධ සමාන නම් ඒගොල්ලෝ හරහා විභව බැස්ම සමාන වෙනවා. නමුත් ප්‍රතිරෝධ අසමාන නම් වැඩි ප්‍රතිරෝධය හරහා වැඩි විභවාන්තරයක්, කුඩා ප්‍රතිරෝධය හරහා අඩු විභවාන්තරයක් පවත්වා ගන්න. ශ්‍රේණිගත ප්‍රතිරෝධක කට්ටලයේ ඕනෑම තනි ප්‍රතිරෝධයක ප්‍රතිරෝධ අගයට වඩා සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධය වැඩි වේ. හරිනේ. මේ ටික එකතු වෙනවා. මෙතනින් එන ටිකත් ආයි එකතු වෙනවනේ. මෙතන සමකය. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකේ තියෙන ලොකු ප්‍රතිරෝධයටත් වඩා ලොකු එකක් තමයි සමකය වෙන්නේ. තුන්වෙනි එක හරි. සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධය සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලයේ විශාලතම ප්‍රතිරෝධයට වඩා අඩුයි. ඒක වැරදි. සමස්ත ජාලය කියන්නේ මේ මුළු පද්ධතියම. සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධ ජාලයේ ඕනෑම තනි ප්‍රතිරෝධයක ප්‍රතිරෝධයට වඩා අඩුයි. ඒකත් වැරදි ප්‍රකාශනයක්. හරි. එන ළමයින්ට ජය.